කෘත්‍රිම බුද්ධිය විසින් අනාගතයේදී ඇති කරන්න උත්සාහ කරන ලෝක විනාශයක්. මේ ලෝක විනාශය නවත්තන්න උත්සාහ කරන මිනිසයන් කණ්ඩායමක්. අපි අද බලමු ටර්මයිනේටර් මූවි ෆ්‍රැන්චයිස් එකේ මූවිස් 6ම කතාව කෙටියෙන්. එහෙනම් වෙල්කම් කියලා පිළිගන්නවා සිනමා මේඩියාවෙන් හැම කෙනෙක්ම. එහෙනම් වැඩි කතා නැතුව මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. 1984 දී රිලීස් වුණ ටර්මයිනේටර් පළවෙනි මූවි එකේ ස්ටෝරි එක පටන් ගද්දිම පෙන්වන්නේ 2029 ඉඳලා 1984 ටයිම් ට්‍රැවල් කරපු ටර්මයිනේටර් කෙනෙක්. එහෙම නැත්නම් සයිබර් ඝාතකයෙක්ව මේ ටර්මයිනේටර් ටයිම් ට්‍රැවල් කරපු නිසාම දැන් මේක නා නිර්වාස්ත්‍රව තමයි ඉන්නේ. නමුත් මේ ටර්මයිනේටර් තරුණ ළමයි 3 දෙනෙකුට පහර දීලා එයාගේ ඇඳුම් ලබා ගන්නවා. ඊට පස්සේ තවත් පැත්තකින් පෙන්නනවා මේ ටර්මයිනේටර් වගේම 2029 ඉඳලා 1984 ටයිම් ට්‍රැවල් කරපු කයිල් රීස් නමින් හඳුන්වන මිනිස් සොල්දාදුවෙක්ව මේ වෙලාවේදී මේ රීස් පොලිසියෙන් අල්ලගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ රීස් පොලිසිය කෙනාට පහර දීලා එයා ඉන්න වර්ෂය සහ දිනය අහගන්නවා. අවසානයේ රීස් මෙතනින් පැනගන්නේ මේ පොලිසිය අයගේ වාහනේ තියෙන ෂොට්ගන් එක සොරාගෙන. ඊට පස්සේ රීස් යනවා ෆෝන් බූත් එකට. මේ ෆෝන් බූත් එකට ගියපු රීස් මෙතන තියෙන ෆෝන් බුක් එක පරීක්ෂා කරලා බලලා සාරා කෝනර් කියලා කෙනෙක්ගේ ඇඩ්‍රස් එකක් හොයා ගන්නවා. ඒ වගේම රීස් මේ පිටුව ඉරා ගන්නවා. ඊට පස්සේ මේ සාරා කෝනර් කියන කෙනාව පෙන්නනවා. මේ කෙනා රෙස්ටුරන්ට් එකේ වේටර්වරියක් විදියට තමයි වැඩ කරන්නේ. කොහොම නමුත් සාරා මේ කරන රස්සාව යාට පහසු නැහැ කියලා මේ වෙලාවේදී පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනට ටර්මයිනේටර් මේ ටර්මයිනේටර් වෙපන්ස් විකුණන්න තියෙන ෂොප් එකකට ගිහලා එයාට අවශ්‍ය වෙපන්ස් මිලදී ගන්නවා. ඊට පස්සේ මේ කෙනා ෆෝන් බූත් එකකට ගිහලා ෆෝන් බුක් එකක් පරීක්ෂා කරලා බලලා සාරා කෝනර් කියලා කෙනෙක්ගේ ඇඩ්‍රස් එකක් හොයාගෙන ඒ කෙනා ගෙදරට පිටත් වෙලා යනවා. මෙහෙම ගියපු ටර්මයිනේටර් මේ සාරා කියන කාන්තාවට වෙඩි තියලා මරලා දානවා. නමුත් ඒකට හේතුවක් නම් පැහැදිලි නැහැ. කොහොම නමුත් මේ විදිහට මේ ටර්මයිනේටර් මේ සාරා කෝනර් කියලා නම් තියෙන කාන්තාවන් කිහිප දෙනෙක්ම මරලා දානවා. ඊට පස්සේ මේ කේස් එක බාර වෙන්නේ ටෙක්ස්ලා කියලා හඳුන්වන පොලිස් නිලධාරියා සහ එයාගේ කණ්ඩායමට. මේ ටෙක්ස්ලා මේ වෙලාවේදී හොයාගෙන තියෙනවා මේ ඝාතකයා කවුරු නම් මේ ඝාතකයා මිනි මරාගෙන යන පැටර්න් එක මොකක්ද කියලා. ටෙක්ස්ලා මේ විදිහට හොයාගෙන තියෙන්නේ අර ෆෝන් බුක් එකේ තියෙන සාරා කෝනර් කියලා නම් තියෙන ගැහණු අයව තමයි මේ ඝාතකයා පිළිවෙලින් මරාගෙන යන්නේ කියලා. ඊට පස්සේ අර සාරා කියන වේටර්වරියව පෙන්නනවා. මේ වෙලාවේදී සාරා ඉන්නේ එයාගේ යාළුවොත් එක්ක එයාගේ ගෙදර. නමුත් මේ වෙලාවේදී සාරාගේ යාළුවගේ බොයිෆ්‍රෙන්ඩ් මේ වෙලාවේදී සාරාගේ ගෙදරට එනවා. ඊට පස්සේ සාරා තීරණය කරනවා මේ දෙන්නා තනියම ඉන්න දීලා එයා නිවසින් පිටත් වෙලා යනවා කියලා. ඊට පස්සේ ටෙක්ස්ලා සහ එයාගේ කණ්ඩායමේ කෙනෙක්ව පෙන්නනවා. මේ අය කලින් අර හොයාගත්ත පැටර්න් එකේ විදිහට මේ ඝාතකයා ඊළඟට මරලා දාන්න උත්සාහ කරන සාරා කෝනට මේ පිරිස කෝල් එකක් අරන් අනතුරුවන් ගවන්න උත්සාහ කරනවා. ඇත්තට මේ පිරිස මේලද අනතුරුවන් ගන්න උත්සාහ කරන්නේ අර වේටර්වරියක් විදිහට වැඩ කරන සාරා කෝනට. නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒකට හේතුව තමයි සාරා කලින් එයා ගෙදරින් පිටත් වෙලා ගියානේ. මේනකොට ඉන්නේ සාරාගේ යාළුවා සහ එයාගේ බොයිෆ්‍රෙන්ඩ් විතරයි. නමුත් මේ දෙන්නට මේ කෝල් එකේ ශබ්දය ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ සාරාව පෙන්නනවා. සාරා මේලා දින රෙස්ටුරන්ට් එකේ කෑම ගන්න ගම. නමුත් මේලා සාරා දකිනවා මේ රෙස්ටුරන්ට් එකේ තියෙන ටීවී එක කරා යන ලයිව් නිවුස් එක. මේ නිවුස් එක හරහා මහජනතාව දැනුවත් කරන්නේ ලොස් ඇන්ජලිස් නගරයේ සාරා කෝනර් කියලා නම් තියෙන ගැහණු අයව එක්තරා ඝාතකයෙක් විසින් මරාගෙන යනවා කියලා. ඒ වගේම මේ නිවුස් හරහා කියන්නේ ෆෝන් බුක් එකේ මේ සාරා කෝනර් කියන ගැහණුවාගේ නම් තියෙන පිළිවෙලට තමා මේ ඝාතකයා මේ ඝාතන සිදු කරන්නේ කියලා. ඊට පස්සේ සාරා ඉක්මනට ගිහලා මේ ෆෝන් බුක් එක පරීක්ෂා කරලා බලනවා. සාරාට තේරෙනවා මේ ඝාතකයා කවුරුණත් ඊළඟට එයාව තමයි මරලා දාන්න උත්සාහ කරන්නේ කියලා. ඊට පස්සේ සාරාගේ ගෙදර වෙන දේ පෙන්නනවා. සාරාගේ ගෙදර මේලද්දි ඉන්නේ එයාගේ යාළුවා එයාගේ බොයිෆ්‍රෙන්ඩ් නේ. මේ වෙලාවේදී සාරා හොයාගෙන ආපු ටර්මයිනේටර් මේ දෙන්නට පහර දීලා මේ දෙන්නව මරලා දානවා. මේ අතරතුරේ සාරා ක්ලබ් එකේ තියෙන ෆෝන් බූත් එකකට ගිහිල්ලා එයාගේ ගෙදර ඉන්න මැට් සහ ජින්ජර් වොයිස් නෝට් එකක් දානවා. එයා ඉන්න ක්ලබ් එකේ ඇඩ්‍රස් එක කියලා එයාව ඉක්මනට ගන්න එන්න කියලා. මොකද සාරා මේනකොට හොඳටම බයලා ඉන්නේ. කොහොම නමුත් මේ වෙලාවේ සාරා ගෙදර ඉන්න ටර්මයිනේටර් මේ වොයිස් නෝට් එක ඇහෙනවා. මේ වෙලාවේදී තමයි ටර්මයිනේටර් තේරෙන්නේ එයා කලින් මරලා දාලා තියෙන සාරාව නෙමෙයි වෙනත්ම කෙනෙක්ව කියලා. ඊට පස්සේ මේ ටර්මයිනේටර් සාරා කියමු ඇඩ්‍රස් එකේ තියෙන ක්ලබ් එකට එනවා. ක්ලබ් එක ඇතුලෙන් සාරාව හොයාගන්න ටර්මයිනේටර් වෙඩි තියලා සාරාව මරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේත් එක්කම රීස් මෙතෙන් මැදිහත් වෙනවා. රීස් එයාගේ ෂොට්ගන් එකෙන් ටර්මයිනේටර් වෙඩි ප්‍රහාර කීපයක් මෙල්ල කරලා සාරාත් එක මෙතනින් පැන ගන්නවා. නමුත් රීස්ගේ ප්‍රහාර වලින් ටර්මයිනේටර්ට හානියක් සිද්ධ වෙලා නැහැ. ටර්මයිනේටර් මේ ක්ලබ් එකේ කලබලය ගැන පරීක්ෂා කරලා බලන්න ආපු පොලිස් නිලධාරියෙකුට පහර දීලා ඒකෙනාගේ පොලිස් වාහනයත් අරගෙන සාරා සහ රීස් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මේ අතරතුරදී සාරා සහ රීස් වාහන පාර්කයකට ගිහිල්ලා ටර්මයිනේටර්ගෙන් සැඟවිලා ඉන්න තමයි උත්සාහ කරන්නේ. මේ විදියට සැඟවිලා ඉන්න අතරතුරේදී රීස් සාරාට පැහැදිලි කරලා දෙනවා එයාව මේ විදියට මරලා දාන්න උත්සාහ කරන්න ටර්මයිනේටර් කෙනෙක් කියලා. නමුත් සාරා දන්නේ නැහැ ටර්මයිනේටර් කෙනෙක් කියන්නේ කවුද කියලා. රීස් සාරාට පැහැදිලි කරලා දෙනවා මිනිසුන්ට සමානව හඬ අනුකරණය කරන්න පුළුවන් ජීවි පාටක වලින් වැහිලා තියෙන ලෝහ එන්ඩොස් කෙලිටනයක් තමයි ටර්මයිනේටර් කෙනෙක් කියන්නේ කියලා. ඒ වගේම සාරාට රීස් පැහැදිලි කරලා දෙනවා මේ ටර්මයිනේටර් සාරාව මරන්න උත්සාහ කරන හේතුව මොකක්ද කියලා. රීස් මේ වෙලාවේදී කියන්නේ
ස්කයිනෙට් ලෙස හඳුන්වන කෘත්‍රිම බුද්ධි ආරක්ෂක ජාලයක් විසින් මානව වර්ගයා විනාශ කළ දැමීමේ අරමුණින් න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ කරනවා කියලා ඒ යුද්ධයේදී මානව වර්ගයාගේ ගැලවුම්කාරයා විදිහට මේ ස්කයිනෙට් ලෙස හඳුන්වන කෘත්‍රිම බුද්ධි ආරක්ෂක පද්ධති ජාලයත් එක්ක සටන් කරන පුද්ගලයා වෙන්නේ සාරාගේ අනාගත පුතා වෙන ජෝන්. මේ තර්මයිනේටර් ජෝන් ඉපදින එක වළක්වන්න ඕන හින්දා තමා අනාගතේ ඉඳන් ඇවිල්ලා සාරාව මරලා දාන්න උත්සාහ කරන්නේ. නමුත් මේ රීස් කියන දේවල් තවමත් සාරාට විශ්වාස නැහැ. කොහොම නමුත් මේ වෙලාවේදී මෙතනට එන තර්මයිනේටර් මේ දෙන්නට පහර දෙනවා. නමුත් රීස් ඉක්මනටම සාරාත් එක්ක මේ වාහනේ මෙතනින් පැන ගන්නවා. මේ යන අතරතුරේදී රීස් සහ තර්මයිනේටර් අතර වෙඩිහුවමාරුවක් සිද්ධ වෙනවා. මේ වෙඩිහුවමාරුව නවතින්නේ එක තැනකින් තර්මයිනේටර්ගේ වාහනේ ඇක්සිඩන්ට් වෙනවත් එක්කම මේ වෙලාවේදී පොලිසියෙන් ඇවිල්ලා සාරාව සහ රීස්ව අත්අඩංගුවට ගන්නවා. නමුත් මේ පොලිසියට තර්මයිනේටර්ව අත්අඩංගුවට ගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මොකද තර්මයිනේටර් මෙතනින් පැනගෙන පොලිස් ස්ටේෂන් එකට ගියාට පස්සේ තමයි සාරා දැනගන්නේ එයාගේ යාළුවෝ දෙන්න වන ජින්ජර් සහ මැට්ව ඝාතනය කරපු සිද්ධිය. කොහොම නමුත් පොලිසිය රීස්ගෙන් ප්‍රශ්න කරනවා මේ වෙන සිද්ධිය ගැන. මේ අතරතුරදී තර්මයිනේටර් අර කලින් වුණ ඇක්සිඩන්ට් එකෙන් එයාට උන හානි ටික රෙපෙයා කරගෙන මේ පොලිස් ස්ටේෂන් එකට පහර දෙනවා සාරාව ඝාතනය කිරීමේ අරමුණින්. නමුත් රීස්ට පුළුවන් වෙනවා සාරාවත් අරගෙන ආරක්ෂාකාරීව මේ පොලිස් ස්ටේෂන් එකෙන් පැන ගන්න. ඊට පස්සේ මේ දින රාත්‍රියේ උමගක් යට ගත කරලා ඊළඟ දවසේ මොටෙල් එකේ රූම් එකක් මිලදී ගන්නවා. ඊට පස්සේ මේ දෙන්න මේ රූම් එක ඇතුලේ පයිප් බෝම්බ වගේක් නිර්මාණය කරනවා. තර්මයිනේටර්ත් එක්ක ඉදිරි සටන් වලට මේ වෙලාවේදී මේ දෙන්න ගොඩක් සමීප වෙනවා වගේම මේ දෙන්න එකටත් ඉන්නවා. මේ අතරතුරදී තර්මයිනේටර් සාරාගේ අම්මගෙන් එන ඇමතුමකට බාධා කරලා සාරා ඉන්න තැන හොයා ගන්නවා. ඊට පස්සේ මේ තර්මයිනේටර් සාරාව මරා දැමීමේ අරමුණින් එතනට ආවත් රීස්ට පුළුවන් වෙනවා මේ විදිහට තර්මයිනේටර් ඇක්සිඩන්ට් කරලා සාරාත් එක්ක වාහනයකින් පැන ගන්න. නමුත් තර්මයිනේටර් බයික් එකකින් මෙයා ලුහුබඳින පටන් ගන්නවා. නමුත් සාරාට පුළුවන් වෙනවා මෙයා මේ පැන ගන්න වාහනේ තර්මයිනේටර් ඇක්සිඩන්ට් කරන්න. නමුත් මේත් එක්කම සාරාට වාහනේ පාදනය නැති වෙලා මේ වාහනේත් ඇක්සිඩන්ට් වෙනවා. මේ ඇක්සිඩන්ට් එකෙන් රීස්ටාර්ට් ටිකක් තුවාල වෙලා කොහොම නමුත් මේ දෙනා මෙතනින් පැන ගන්න තමයි උත්සාහ කරන්නේ. මේ අතරතුරේ තර්මයිනේටර් පාරේ යන පෙට්‍රල් බවුසර් එකක් පැහැරගෙන ඇවිල්ලා සාරාව මල්ලා දාන තමයි හදන්නේ. නමුත් රීස්ට පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට කලින් මෙයා නිර්මාණය කරපු පයිප් බෝම්බයක් භාවිතා කරලා තර්මයිනේටර්ත් එක්ක මේ පෙට්‍රල් බවුසර් එක පුපුරවා හරින්න. මේ විශාල පිපිරීමෙන් නම් තර්මයිනේටර්ට සැලකිය යුතු හානියක් සිද්ධ වෙනවා. ඒ තමයි තර්මයිනේටර්ගේ මිනිසුන්ට සමානතර ජීවි පාටක විනාශ වෙලා ගිහිල්ලා ලෝහමේ එන්ඩර්ස් කෙලිටේනේ මතු වෙලා කොහොම නමුත් සාරසා රීස් මෙතන ළඟ තියෙන කර්මාන්ත ශාලාවකට පැන ගන්නවා. මේ කර්මාන්ත ශාලාව ඇතුළේදීත් රීස් සහ තර්මයිනේටර් අතර ෆයිට් එකක් සිද්ධ වෙනවා. මේ ෆයිට් එක අවසානයේ රීස් මිය යනවා. නමුත් සාරාට පුළුවන් වෙනවා මේ කර්මාන්ත ශාලාවේ මැෂින් එකක් ක්‍රියාත්මක කරලා තර්මයිනේටර් මේ මැෂින් එකට අසු කරලා විනාශ කරලා දාන්න. ඊට පස්සේ පෙන්නනවා මාස කිහිපයකට පස්සේ වෙන සිද්ධිය. සාරාට මේ වෙනකොට කයිල් රීස්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නේ. කොහොම නමුත් ප්‍රෙග්නන්ට් සාරා මෙක්සිකෝවට පිටත් වෙලා යනවත් එක්ක මේ මූවි එකේ ස්ටෝරි එක ඉවර වෙනවා. 1991 දී සුන තර්මයිනේටර් දෙවැනි මූවි එකේ ස්ටෝරි එක පටන් ගද්දිම පෙන්නන්නේ 2029 වෙන සිද්ධිය. ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය මෙහෙවන තර්මයිනේටර් මැෂින් සහ මිනිස්සු අතර සිද්ධ වෙන යුද්ධය පෙන්නනවා. මේ යුද්ධයේදී නායකයා විදියට මිනිස් සොල්දාදුවන්ව මෙහෙවන්නේ ජෝන් කෝන, ඒ කියන්නේ සාරා කෝනගේ පුතා. ඊට පස්සේ පෙන්වන 1991 දී වෙන සිද්ධිය. 2029 ඉඳලා 1991ට ටයිම් ට්‍රැවල් කරලා තර්මයිනේටර් කෙනෙක් එනවා. නිර්වස්ත්‍රව ඉන්න මේ තර්මයිනේටර් බාරයකට ගිහිල්ලා එතන ඉන්න මිනිස්සුන්ට පහර දීලා එයාට අවශ්‍ය අඳුනුත් අරගෙන එතනින් පිටත් වෙලා යනවා. මේ අතරතුරදී ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය T1000 කියලා ලෝහෙන් නිර්මාණය කරපු තර්මයිනේටර් කෙනෙක්ව 2029 ඉඳලා 1991ට එවනවා. කුඩා කාලේ ඉන්න ජෝන් කෝනව මරලා දාන්න. ඒකට හේතුව තමයි 1991 ඉන්න ළමා ජෝන් කෝනව මරලා දැම්මොත් 2029 වෙනකොට ජෝන් කෝන කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ස්කයිනෙට්ට විරුද්ධව යුද්ධයක් මෙහෙවන්න. එතකොට අනිවාර්යයෙන්ම මේ ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධියට මිනිස්සුන්ව පරාජය කරලා ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ විදිහට ආපු මේ T1000 කියන ටර්මයිනේටර් මෙතනින් පොලිස් නිලධාරියෙකුට පහර දීලා ඒ කෙනාගේ වාහනයත් අරගෙන ජෝන් කෝනව හොයාගෙන පිටත් වෙලා යනවා. ඊට පස්සේ පෙන්වනවා ජෝන් කෝනව. මේනකොට ජෝන් හදා වඩා ගන්නේ ජිනෙල් සහ ටොට් කියලා දෙන්නේ. ඊට පස්සේ පෙන්වනවා ජෝන්ගේ ඇත්තමමයි කියන්නේ සාරාව. සාරා මේනකොට ඉන්නේ මානසික රෝහලක. නමුත් ඒකට හේතුවක් නම් පැහැදිලි නැහැ. ඊට පස්සේ පෙන්වනවා සයිබ්ලයින් සිස්ටම් කියලා හඳුන්වන ලැබ් එකක සිද්ධ වෙන දෙයක්. මේ ලැබ් එකේ ඉන්න ඩයිසන් කියලා මහාචාර්යවරයෙක් කලින් 1984 දාපු තර්මයිනේටර්ගේ CPU එක භාවිතා කරලා ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඊට පස්සේ ජෝන්ව පෙන්වනවා ජෝන් මේලදගේ යාළුවත් එක්ක shopping mall එකට ඇවිල්ලා ඉන්නේ. මෙතනදී අර T1000 කියන තර්මයිනේටර් ජෝන්ව අහුවෙනවා. මේ තර්මයිනේටර් ජෝන්ව මරලා දාන්න
තමයි උත්සාහ කරන්නේ. මේත් එක්ක මර කාලේ හරහා ආපු අනිත් ටර්මයිනේටර් ඇවිල්ලා ජෝන් බේර ගන්නවා. මේ ටර්මයිනේටර්ගේ නම තමයි T800. මේ වෙලාවේදී මේ ටර්මයිනේටර්ලා දෙන්න අතර ෆයිට් එකක් සිද්ධ වෙනවා. මේ ෆයිට් එක අතරතුරේදී ජෝන් එයාගේ බයික් එකෙන් මෙතනින් පැනලා යනවා. නමුත් අර T1000 කියන ටර්මයිනේටර් ට්‍රක් එකක් පැහැරගෙන ඇවිල්ලා ජෝන්ව මරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අර T800 කියන අනිත් ටර්මයිනේටර් ඇවිල්ලා ජෝන්ව බේර ගන්නවා. ඊට පස්සේ වෙනත්ම තැනකට ගිහිලා මේ ටර්මයිනේටර් පැහැදිලි කරලා දෙනවා ජෝන්ට එයාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ජෝන්ව ආරක්ෂා කරන්න කියලා. ජෝන්ට තේරෙනවා මේ ටර්මයිනේටර් පිටතින් මිනිස්සෙකුට සමාන වුණත් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන්නේ ලෝහමය මැෂින් එකක් කියලා. කොහොම නමුත් මේ දින රෑනකන් ඉඳලා ජෝන් ෆෝන් බූත් එකකට ගිහිල්ලා එයාව බලාගෙන සුළු මවසා පියා ඒ කියන්නේ ජෙනරල් සහ ටොට්ට කතා කරලා කියන්න උත්සාහ කරනවා මේ වුණු සිද්ධිය ගැන. නමුත් මේලාද ටර්මයිනේටර්ට තේරෙනවා මේ කතා කරන්නේ ජෝන්ගේ සුළුමව ජෙනල් නෙමේ මේ කතා කරන්නේ අර T1000 කියන ටර්මයිනේටර් කියලා. ඒක හින්දා මේ ටර්මයිනේටර් මේ ෆෝන් එක කට් කරලා දානවා. ඊට පස්සේ ජෝන්ගේ ගෙදර වෙන දේ පෙන්නනවා. ජෝන්ගේ ගෙදර ජෙනල් විදියට මේ වෙලාවදී ඉන්නේ අර ටර්මයිනේටර්. මේ ටර්මයිනේටර් ටොට්ට පහර දීලා මරලා දාලා ජෝන්ගේ පාමරේ පරීක්ෂා කරලා බලනවා. මෙතනදී මේ ටර්මයිනේටර්ට හම්බෙනවා ජෝන්ගේ ඇත්තමම්මයි කියන සාරා කෝනගේ ෆොටෝ එක. ඊට පස්සේ මේ T100 කියන ටර්මයිනේටර් සාරා රඳවලා ඉන්න මානසික රෝහලට ගිහිල්ලා මෙතනින් ආරක්ෂකයෙකුට පහර දීලා ඒ ආරක්ෂකයාගේ ස්වරූපය ගන්නවා. මොකද මේ ටර්මයිනේටර් දැන් උත්සාහ කරන්නේ සාරාව මරලා දාන්න. මේ අතරතුරදී සාරා එයා රඳවලා ඉන්න කාමරෙන් එළියට ඇවිල්ලා මේ මානසික රෝහලේ ඉන්න ආරක්ෂකෙන්ට පහර දීලා මෙතනින් පැන ගන්න තමයි උත්සාහ කරන්නේ. ඊට පස්සේ ජෝන්ව පෙන්නනවා ජෝන් T800 කියන ටර්මයිනේටර්ත් එක්ක සාරාව ගන්න මේ මානසික රෝහලට එනවා. නමුත් මේ ජෝන් එක්ක ඉන්න ටර්මයිනේටර් දැක්කට පස්සේ බය වෙලා සාරා මෙතනින් පැන ගන්න උත්සාහ කරනවා. මොකද කලින් වතාවදී එහෙම නැත්නම් ටර්මයිනේටර් පළවෙනි මූවි එකේදී සාරාව මරන්න උත්සාහ කරපු ටර්මයිනේටර්ගේ බාහිර ස්වරූපය මේ ජෝන් එක්ක ඉන්න ටර්මයිනේටර්ට හරියටම සමානයි. සාරා මේ වෙලාවේදී හිතන්නේ මේ ටර්මයිනේටර් සාරාව මරන්න තමයි උත්සාහ කරන්න කියලා. කොහොම නමුත් මේත් එක්කම T1000 කියන ටර්මයිනේටර් මෙතනට එනවා. නමුත් මේ ජෝන් එක කියන ටර්මයිනේටර්ට පුළුවන් වෙනවා මේ T1000 කියන ටර්මයිනේටර් පහර දීලා ජෝන් සහ සාරාවත් අරගෙන ආරක්ෂාකාරීව වාහනයකින් මෙතනින් පැන ගන්න. ඊට පස්සේ මේ පිරිස ආරක්ෂාකාරී තැනකට ගිහිල්ලා සාරා ටර්මයිනේටර් වැදිලා තියෙන උන් ඉවත් කරන අතරතුරේදී ටර්මයිනේටර් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන CPU එක ගලවලා ගන්නවා. ඊට පස්සේ සාරා උත්සාහ කරන්නේ මේ CPU එක විනාශ කරලා දාන්න. මොකද සාරාට මේ ටර්මයිනේටර් විශ්වාස නැහැ. නමුත් ජෝන් මේලල් සාරාව නවත්තනවා. ජෝන් සාරාට කියන්නේ මේ ටර්මයිනේටර් උත්සාහ කරන්න අපි දෙන්නව ආරක්ෂා කරන්න කියලා. ඊට පස්සේ ජෝන් මේ CPU එක අරන් ගිහිල්ලා ටර්මයිනේටර් නැවත සවි කරනවා. මේත් එක්ක මේ ටර්මයිනේටර් යථා තත්ත්වයට පත් වෙනවා. තුන්දෙනා මේතන රාත්‍රියේ ගත කරලා ඊළඟ දවසේ උදේ එන්රික් කියලා කෙනෙක්ව හම්බ වෙන්න පිටත් වෙලා යනවා. සාරා මේ එන්රික් හරහා එයාලට අවශ්‍ය අවියාවුද සහ අනික් දේවල් මිලදීගෙන ජෝන් එක මෙක්සිකෝවට පලා යන්න තමයි සැලසුම් කරන්නේ. කොහොම නමුත් මේලද සාරා පොඩි නිින්දකට වැටෙනවා. මේත් එක්කම සාරාට සීනයක් විදියට පේනවර විනිශ්චය දිනේ එහෙමත් නැත්නම් ස්කයිනෙට් විසින් අර න්‍යෂ්ටික යුද්ධය ආරම්භ කරන දවස මේ භයානක සීනයත් එක්කම සාරාට එකපාරම හැරෙනවා. ඊට පස්සේ සාරා ජෝන් එක මෙක්සිකෝවට පිටත් වෙලා යන සැලසුම වෙනස් කරලා ආයුධත් තරන් එයාගේ වාහනේ වෙනත්ම ප්‍රදේශයකට පිටත් වෙලා යනවා. ජෝන් මේලදී දකින්න සාරා ඉඳගෙන හිටපු තැන මේසේ සාරා පිහියකින් කොටලා තියෙනවා no fate කියලා. ඒ කියන්නේ ඉරණමක් නැහැ කියලා. ජෝන්ට සහ මේ T800 කියන ටර්මයිනේටර්ට තේරෙනවා සාරා අනාගතේ වෙනස් කරන්න තමයි උත්සාහ කරන්න කියලා. ඒ කියන්නේ සාරා අර ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කරන්න උත්සාහ කරන අර ඩයිසන් කියන මහාචාර්යවරයා නවත්තන්න හදන්නේ. මේ දේ තේරුම් ගන්න ජෝන් සහ මේ T800 සාරාව හොයාගෙන මේ ඩයිසන්ගේ ගෙදරට පිටත් වෙලා යනවා. ඊට පස්සේ සාරාව පෙන්නනවා සාරා ඩයිසන්ගේ ගෙදරට කඩා වැදිලා ඩයිසන්ව මරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අවසානයේ සාරායාගේ තීරණය වෙනස් කර ගන්නවා. කොහොම නමුත් මේලද ජෝන් සාරා T800 කියන ටර්මයිනේටර් මෙතනට එනවා. ඊට පස්සේ මේ පිටිස ඩයිසන්ට පැහැදිලි කරලා දෙනවා එයා මේ නිර්මාණය කරන උත්සාහ කරන මේ ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය නිසා අනාගතයේ ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා කියලා. මේ වෙලාවදී තමයි ඩයිසන් තේරුම් ගන්න එයා ගතින් නොදැනුවත්වම ලොකු විනාශයකට මාවතක් නිර්මාණය වෙලා කියලා. ඒක හින්දා ඩයිසන් තීරණය කරනවා මේ පිරිසත් එක්ක ගිහිල්ලා එයාගේ ලැබ් එකේ තියෙන මේ ස්කයිනෙට් ව්‍යාපෘතියට අදාළ සියලුම දත්ත විනාශ කරලා දාන්න. මේ අය පුපුරන ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ ලැබ් එක විනාශ කරලා දාන අතරතුරේදී පොලිස් වෙඩිබාරකින් ඩයිසන් මිය යනවා. මේ අතරතුරේ සාරාට ජෝන්ට සහ මේ T800ට මේ ලැබ් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා මෙතනින් එළියට පැන ගන්න පුළුවන් වෙනවා. නමුත් මේ අතරතුරේදී T1000 කියන ටර්මයිනේටර් චොපර් එකකින් මේ පිරිස පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. සාරා ඇතුළු මේ පිරිසට පුළුවන් වෙනවා වාහනේ කර්මාන්ත ශාලාව පැනගන්න. මේ කර්මාන්ත ශාලාව ඇතුලේ T1000 සහ T800 අතර ෆයිට් එකක් සිද්ධ වෙනවා. මේ ෆයිට් එකෙන් T800ට බරපතල හානි සිද්ධ වෙනවා. නමුත් අවසානයේ මේ T800ගේ ප්‍රහාරයකින් T1000 වාහනේ උණු කරන උදුරකට වැටිලා විනාශ වෙලා යනවා. ඊට පස්සේ මේ පිරිසට ලැබ් එකෙන්
එකෙන් ගත්ත පළවෙනි තර්මයිනේටර් එකේ CPU එකත් විනාශ කරලා දානවා. නමුත් මේ T800 කියන තර්මයිනේටර් ගාවත් තියෙනවනේ එයාව ප්‍රෝග්‍රෑම් කරපු CPU එක. මේ තර්මයිනේටර් විශ්වාස කරනවා එයාගේ මේ CPU එකත් අනාගතයේ ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය නිර්මාණය වෙන්න උදව්වක් වෙන්න පුළුවන් කියලා. ඒක හින්දා මේ තර්මයිනේටර් අවසාන වතාවට ජෝන්ට සමුදීලා CPU එක විනාශ කිරීමේ අරමුණින් මේ වාහනේ උඳුනට බහිනවා. T800 මේ වාහනේ උඳුන ගිලෙන්න ඕන්න මෙන්න තියෙද්දි සාරාට සහ ජෝන්ට thumbs up එකක් දෙනවා මේ ජජ්මන්ට් ඩේ එක නවත්තපෙකට. කොහොම නමුත් මේත් එක්ක මූවි එකේ ස්ටෝරි එක ඉවර වෙනවා. 2003 රිලීස් වුණ ටර්මයිනේටර් 3 වෙනි මූවි එකේ ස්ටෝරි එක පටන් ගද්දී පෙන්නන්නේ ජෝන් කෝනව ජජ්මන්ට් ඩේ එක එහෙම නැත්නම් අර නියුක්ලියර් යුද්ධය නවත්තලා අවුරුදු 10කට පස්සේ ජෝන් දැන් අద్భుත කෙනෙක් විදිහට සැඟවෙමින් තමයි ජීවත් වෙන්නේ. ඒකට හේතුව තමයි ජෝන් තවමත් බයෙන් ඉන්නේ අර ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය තවමත් ඒවා දඩයම් කරමින් තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ වෙනත් පැත්තකින් පෙන්නනවා අර ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය අනාගතේ ඉඳලා කාලය හරහා යවපු කාන්තා තර්මයිනේටර් කෙනෙක්ව තර්මයිනේටර් මූවි සෙට් එකේ පළවෙනි වතාවට තමයි මේ විදිහට කාන්තා තර්මයිනේටර් කෙනෙක්ව පෙන්නන්නේ. TX කියන මේ විශේෂ කාන්තා තර්මයිනේටර්ව ස්කයිනෙට් විසින් එවලා තියෙන්නේ ජෝන්ගේ අනාගත බිරිඳ කේට් සහ තවත් ජෝන්ගේ අනාගත සගයන් කිහිප දෙනෙක්ව මරලා දාන්න. මේ අතරතුරදී වෙනත් පැත්තකින් පෙන්නනවා T850 කියලා තවත් තර්මයිනේටර් කෙනෙක් කාලය හරහා එනවා. මේ තර්මයිනේටර් ඇවිල්ලා තියෙන්නේ ජෝන් සහ කේට් වල TX කියන තර්මයිනේටර් එකෙන් ආරක්ෂා කරන්න. මේ T850 කියන තර්මයිනේටර් කාන්තා නයිට් ක්ලබ් එකකට ගිහිල්ලා මේ තැන ඉන්න ගායකයෙකුට පහර දීලා ඒක ළඟ ඇඳුනුත් අරගෙන ජෝන් සහ කේට්ට හොයාගෙන පිටත් වෙලා යනවා. මේ අතරතුරදී TX කියන කාන්තා තර්මයිනේටර් ජෝන්ගේ අනාගත සගයන් කිහිප දෙනෙක්ම වෙඩි තියලා මරලා දානවා. දැන් මේ TX කියන තර්මයිනේටර් ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන කේට්ව. ඊට පස්සේ ජෝන්ගේ අනාගත බිරිඳ වෙන කේට්ව පෙන්නනවා. කේට් කියන්නේ පශුවෛද්‍යවරියක්. ඒ වගේම කේට් මේ වෙලාවද ඉන්නේ එයාගේ පශුවෛද්‍ය රෝහලේ. ජෝන් මේ පශුවෛද්‍ය රෝහලට පිස්ටල් එකකුත් අරගෙන ඇවිල්ලා කේට් තර්ජනය කරලා බෙහෙත් වගේක් ගන්න උත්සාහ කරනවා. නමුත් මේ කේට් ජෝන්ට පහර දීලා මේ පශුවෛද්‍ය රෝහලේ සත්තුන්ව කුඩු කරන කූඩුවක හිර කරනවා. මේ අතරතුරදී TX කියන තර්මයිනේටර් කේට්ව මරලා දැමීමේ අරමුණින් මේ පශුවෛද්‍ය රෝහලට ඇටැක් කරනවා. කේට් උත්සාහ කරන්නේ එයාගේ වාහනේ මෙතනින් පැන ගන්න. නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මේ TX කියන තර්මයිනේටර් ඇවිල්ලා කේට්ව අල්ලගෙන කේට්ව මරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. මේත් එක්කම T850 කියන තර්මයිනේටර් ඇවිල්ලා මේ කාන්තා තර්මයිනේටර් පහර දීලා කේට්ව බේර ගන්නවා. ඊට පස්සේ මේ 850 කියන තර්මයිනේටර් කූඩුව හිර කලින් ජෝන් කෝනව ගන්න යන අතරතුරේදී මේ කාන්තා තර්මයිනේටර් එක පැහැරකින් తాවකාලිකව අක්‍රිය වෙනවා. නමුත් ජෝන්ට පුළුවන් වෙනවා කේට්වත් අරගෙන මෙතනින් ආරක්ෂාකාරීව පැන ගන්න. ඊට පස්සේ මේ TX කියන තර්මයිනේටරත් මෙතන තියෙන ට්‍රේන් එකක් අරගෙන ජෝන් සහ කේට්ව ලුහුබඳින්න පටන් ගන්නවා. මේ වෙන කිසිම දෙයක් ගැන අයිඩියා එකක් නැති කේට් පොලිසි හදිසි අමුතුම ඒකකට කෝල් කරලා කියන්නේ ජෝන් කෝන එයාව පැහැරගෙන යනවා කියලා. කොහොම නමුත් මේ දෙන්නා මරලා දාන්න උත්සාහ කරන TX කියන තර්මයිනේටර් අර ක්‍රේන් එකෙන් ඇවිල්ලා මේ දෙන්නට ඇටැක් කරනවා. ඊට පස්සේ පෙන්වනවා T850 කියන තර්මයිනේටර් අර ප්‍රහාරයෙන් తాවකාලිකව අක්‍රිය වෙලා හිටපු මේ තර්මයිනේටර් නැවත සක්‍රිය තත්ත්වයට පත් වෙලා අර TX කියන තර්මයිනේටර්ගෙන් ජෝන් සහ කේට්ව බේරගෙන ආරක්ෂාකාරී තැනකට පිටත් වෙලා යන්න තමයි උත්සාහ කරන්නේ. මේ යන අතරතුරදී ජෝන් උත්සාහ කරනවා කේට්ට මේ වෙන දේවල් ගැන පැහැදිලි කරන්න. නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා ජෝන්ට තේරෙනවා. ඊට පස්සේ මේ T150 කියන තර්මයිනේටර් ජෝන් සහ කේට්වත් එකගෙන එන්නේ ජෝන්ගේ අම්මා සාරා කෝන මිය ගියාට පස්සේ ඒ කෙනාව බූමදානය කරපු තැනට. නමුත් මේතන සාරා කෝනගේ බොඩි එක වෙනුවට තර්මයිනේටර්ලා සමග අනාගත සටන් වලට අවශ්‍ය අවියාවුධ තමයි මේ මිනි පෙට්ටිය තැම්පත් කරලා තියෙන්නේ. මේ තර්මයිනේටර් ජෝන් සහ කේට් එක මේ ආයුධ ටිකත් අරගෙන මෙතනින් පිටත් වෙලා යන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේනකොට කේට් ගොඩක් කම්ෆියුස් වෙලා ඉන්නේ. කේට්ට මේ වෙන කිසිම දෙයක් ගැන කිසිම අදහසක් නැහැ. ඒක හින්දා කේට් මෙතන දින පිස්ටල් එකක් අරගෙන තර්මයිනේටර් වෙඩි පැහැරයක් එල්ල කරනවා. නමුත් මේ විදිහට මේ තර්මයිනේටර්ට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හින්දා කේට් මෙතනදී තේරුම් ගන්නවා මේ ඉන්නේ මිනිස්සෙක් නෙමෙයි මිනිස්සෙකුට සමාන මැෂින් එකක් කියලා. මේ වෙලාවේදී කේට්ගේ කෝල් එකට අනුව පොලිසිය මේ තැනට ඇවිල්ලා කේට්ව ගන්නවා. කොහොම නමුත් මේ වෙලාවේ මේ T850 කියන තර්මයිනේටර් සහ මේ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. මේ වෙඩි හුවමාරුව අතරතුරදී මේ T850 කියන තර්මයිනේටර් ජෝන්වත් අරගෙන මෙතනින් පැන ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ කේට්ව පෙන්නනවා අර TX කියන තර්මයිනේටර් කේට්ව හොයාගෙන ඇවිල්ලා කේට්ව මරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අනික් තර්මයිනේටර් සහ ජෝන්ට පුළුවන් වෙනවා කේට්වත් අරගෙන ආරක්ෂාකාරිය මෙතනින් පැන ගන්න. ඊට පස්සේ වෙනත්ම තැනකට ගිහිල්ලා මේ T850 කියන තර්මයිනේටර් ජෝන්ට සහ කේට්ට පැහැදිලි කරලා දෙනවා අදහස හරියටම 6:18 වෙනකොට ජජ්මන්ට් ඩේ එක එහෙම නැත්නම් නියුක්ලියර් යුද්ධය පටන් ගන්නවා කියලා. ඒ වගේම මේ තර්මයිනේටර් මෙතනදී හෙලි කරනවා
කේට්ගේ තාත්තා තමා ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක කරලා මේ නියුක්ලියර් යුද්ධයට මුල පුරන්නේ කියලා දැන් මේ ටර්මයිනේටර් උත්සාහ කරන්නේ ජෝන් සහ කේට්වත් අරගෙන මේ නියුක්ලියර් බෝම්බ වලින් ආරක්ෂා වෙන්න මෙක්සිකෝවේ ආරක්ෂක ප්‍රදේශයකට පලා යන්න. නමුත් ජෝන් සහ කේට් අවශ්‍ය වෙනවා ජෙනරාල් බූස්ටර් එහෙම නැත්නම් කේට්ගේ තාත්තා අර ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක කරන එක නවත්තලා මේ නියුක්ලියර් යුද්ධය නවත්තන්න කේට්ගේ අනකිරීමට අනුව මේ පිරිස පිටත් වෙලා යනවා. කේට්ගේ තාත්තා ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක කරන එක නවත්වන්න ඊට පස්සේ ජෙනරාල් බූස්ටර්ව පෙන්නනවා. ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපතිවරයා මේ වෙලාවේ ජෙනරාල් බූස්ටර් බලපෑම් කරනවා කම්පියුටර් වෛරස් එකක් නැවැත්වීමේ අරමුණින් මේ ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ජෙනරාල් බූස්ටර් මේකට එච්චරම කැමති නැහැ. නමුත් මේ සභාපතිවරයාගේ අනට අනුව ජෙනරාල් බූස්ටර්ට සිද්ධ වෙනවා මේ ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක කරන්න. නමුත් මේ වෙලාවේ මෙයයි නොහිතපු විදිහට මේ ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය මුළු ලෝකයේම තියෙන පරිගණකවල පාලනය තමන්ගේ යටතට තප්පර ගානකින් ගන්නවා. මේ පිටිත ස්කයිනෙට් යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ කරන අතරතුරේදී අර TS කියන ටර්මයිනේටර් ඇවිල්ලා මේ තැනට පහර දෙනවා වගේම ජෙනරාල් බූස්ටර්ට වෙඩි පැහැර කිහිපයක්ම එල්ල කරනවා. නමුත් මේ ලාල්ම සාරා කේට් සාර ටර්මයිනේටර් මෙතනට එනවා. ඊට පස්සේ මේ TX කියන ටර්මයිනේටර් සහ T850 කියන ටර්මයිනේටර් අතර ෆයිට් එකක් සිද්ධ වෙනවා. මේ අතරතුර ජෝන් සහ කේට්ට පුළුවන් වෙනවා තුවාල ලබලා ඉන්න කේට්ගේ තාත්තා හරහා ස්කයිනෙට්ව නවත්තන්න පුළුවන් ක්‍රිස්ටල් පීක් කියලා ප්‍රදේශයක් ගැන දැනගන්න. ඊට පස්සේ පෙන්වනවට ටර්මයිනේටර්ලා දෙන්න අතර සිද්ධ වෙන ෆයිට් එක මේ ෆයිට් එක අතරතුරේදී අර TX කියන ටර්මයිනේටර්ගේ ප්‍රහාර වලින් අනෙක් ටර්මයිනේටර්ට බරපතල හානි සිද්ධ වෙනවා. මේ වෙලාවේදී මේ TX කියන ටර්මයිනේටර් එයාට තියෙන පවර් එක භාවිතා කරලා මේ අනික් ටර්මයිනේටර් ජෝන් සහ කේට්ට විරුද්ධව ප්‍රෝග්‍රෑම් කරනවා. ඊට පස්සේ මේ 850 කියන ටර්මයිනේටර් ගිහිල්ලා ජෝන් සහ කේට් ඇටැක් කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ ටර්මයිනේටර්ගේ කලින් ප්‍රෝග්‍රෑම් එක විසින් මේ ටර්මයිනේටර් ස්වයංක්‍රීයව අක්‍රිය කරනවා. මේක අවස්ථාවක් කරගෙන ජෝන් සහ කේට් අර ක්‍රිස්ටල් පීක් කියන ප්‍රදේශයට ප්ලේන් එකකින් පිටත් වෙලා යනවා. මේ දෙන්න මේ ක්‍රිස්ටල් පීක් කියන ප්‍රදේශයට ඇතුළු වෙන්න උත්සාහ කරන අතරතුරේදී අර TX කියන ටර්මයිනේටර් ඇවිල්ලා මේ දෙන්නට ඇටැක් කරනවා. නමුත් මේත් එක්කම අර 850 කියන ටර්මයිනේටර් ඇවිල්ලා මේ TX කියන කාන්තා ටර්මයිනේටරට පහර දීලා ජෝන් සහ කේට් ඇතුළට යන ඉඩ සලසලා දෙනවා. නමුත් මේ ක්‍රිස්ටල් පීක් කියන තැන ස්කයිනෙට්ව නවත්තන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ජෙනරාල් බූස්ටර් ජෝන් එක කේට්ට මේ තැනට එවලා තියෙන්නේ අර නියුක්ලියර් බෝම්බ වලින් කේට්ව ආරක්ෂා කරන්න. කොහොම නමුත් මෙතන තියෙන සංවේදන උපකරණ හරහා හරියටම 6:18 වෙනකොට අර නියුක්ලියර් බෝම්බ පිටත් වෙලා නියුක්ලියර් යුද්ධය ආරම්භ වුණා කියන පණිවිඩය මේ දෙන්නට ඇහෙනවා. මේ නියුක්ලියර් මිසයිල් වලින් පෘථිවියේ සෑම තැනක්ම විනාශ වෙලා යන අතරතුරේදී මේ මූවී එකේ ස්ටෝරි එක ඉවර වෙනවා. 2009 රිලීස් වුණ ටර්මයිනේටර් 4 වෙනි මූවී එකේ ස්ටෝරි එක පටන් ගන්න පෙන්නන්නේ 2003 දී අර ජජ්මන්ට් ඩේ එක සිද්ධ වෙන්න කලින් වුණ සිද්ධියක්. මේ වෙලාවේදී පෙන්නන්නේ මාකස් කියලා මරණ දඩුවමට නියම වුණ සිරකරුවෙක්ව වෛද්‍ය සෙරීනා කියලා කෙනෙක් ඇවිල්ලා මේ සිරකරුවගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරලා බලලා මේ සිරකරුව මරණ දඩුවමට නියම කරනවා. ඊට පස්සේ පෙන්නනවා ජජ්මන්ට් ඩේ එක එහෙම නැත්නම් නියුක්ලියර් යුද්ධය පටන් අරගෙන අවුරුදු ගණනාවකට පස්සේ වෙන සිද්ධියක්. වර්ෂය 2010 මේ වෙලාවේ ජෝන් කෝනසායාගේ කණ්ඩායම ස්කයිනෙට් කඳවුරකට ප්‍රහාරයක් දියත් කරනවා. මෙතනදී මේ පිරිසට මේ කඳවුරේ රඳවලා ඉන්න මිනිස් සිරකරුවන් සෑහෙන ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ වගේම මේ ජෝන් අතුරු පිරිස හොයාගන්නවා මෙතනදී T800 වර්ගයේ නව ටර්මයිනේටර් කෙනෙක් නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒ වගේම මේ ටර්මයිනේටර්ගේ ජීවී පාඨක නිර්මාණය කරන්න මිනිස් සිරකරුවන්ව තමයි යොදාගෙන තියෙන්නේ. ජෝන්ට මේ තැන අමුත්තක් තේරෙනවා. ඒකින්ද ජෝන් ආයේ කණ්ඩායමට කියන්නේ මේ තැන ඉක්මනටම පැනගන්න ඕනේ කියලා. නමුත් කණ්ඩායම එක වැඩි ගණන් ගන්නේ නැති හින්දා ජෝන් මේ කඳවුරෙන් තනියම එළියට එනවා. ජෝන් එළියට එනවත් එක්කම මේ කඳවුරේ විශාල පිපිරීමක් ඇති වෙනවා. මේ පිපිරීමෙන් ජෝන්ගේ කණ්ඩායමට නම් ජීවිතේ බේරගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ජෝන් පිටත් වෙලා යනවා සබ්මැරින් එක තියෙන මෙයාලගේ ප්‍රධාන මූලස්ථානයට. මේ අතරතුරේ රාත්‍රියේ උදා වෙනවත් එක්කම ස්කයිනෙට් කඳවුරේ වෙන දේ පෙන්නනවා. මේ කඳවුරේ ඉඳලා කලින් අර ස්ටෝරි එක පටන් ගද්දිම පෙන්නපු අර මාකස් කියන සිරකරුවා එළියට එනවා. ඊට පස්සේ ජෝන් පෙන්නනවා මේලාද ජෝන්ගේ මේ ප්‍රධාන මූලස්ථානයේ ඉන්න ජෙනරල් ලාෂ්ඩවුන් කියලා කෙනෙක් ප්‍රශ්න කරනවා ස්කයිනෙට් කඳවුරේ වුණ සිද්ධිය ගැන. කොහොම නමුත් මේලාද මේ පිරිස ජෝන්ට හෙළි කරනවා ස්කයිනෙට් යන්ත්‍ර ක්‍රියා විරහිත කරකි සැඟවුණු සංඥාවක් ගැන. නමුත් මේ පිරිසට විශ්වාස නැහැ හරියට මේ සංඥාව වැඩ කරයිද කියලා. ජෝන් මේලාද ඉදිරිපත් වෙනවා මේ සංඥාව පරීක්ෂා කරලා බලන්න. මේ පිරිස සැලසුම් කරන්නේ දින 4ක් ඇතුළත සෑන් ෆ්‍රැන්සිස්කෝයේ තියෙන ස්කයිනෙට් කඳවුරකට ප්‍රහාරයක් දියත් කරන්න. ඒකට හේතුව තමයි මේ වෙනකොටත් ස්කයිනෙට් විසින් එයාට විරුද්ධව යුද්ධය මෙහෙන මිනිස්සුන්ව විනාශ කරලා දැමීමේ ඝාතන ලයිස්තුවක් සකසලා ඒ වගේම මේ ලයිස්තුවේ උඩින්ම ඉන්නේ ජෝන් සහ ජෝන්ගේ තාත්තා කියන්නේ කයිල් රීස්. මෙතනදී කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් 1984 දී සාරකෝනව බේරගන්න ගිහිල්ලා කයිල් රීස් මිය ගියා කියලා.
නමුත් ඒ විදිහට කයිල් රීස් 2029 ඉඳලා තමයි ටයිම් ට්‍රැවල් කරලා අතීතයට එහෙම නැත්නම් 1984ට ගියේ. නමුත් මේ වෙනකොට තවමත් 2018 මේ 2018 ඉන්න කයිල් රීස්ම තමයි 2029 වුණාට පස්සේ ටයිම් ට්‍රැවල් කරලා අතීතේ ඉන්න සාරා කෝනෝ බේරගන්න යන්නේ. ඊට පස්සේ කයිල් රීස්ව පෙන්නනවා විනාශ වෙලා තියෙන ලොස් ඇන්ජලිස් නගරයට ආපු මාකස්ට ස්කයිනෙට් යන්ත්‍ර පහර දෙද්දි කයිල් රීස් තමයි යාව බේරගන්නේ. ඊට පස්සේ කයිල් රීස් එයාගේ තැනට මාකස්ව එක්කගෙන යනවා. මෙතන ස්ටාර්ස් කියලා ගොළු දරුවෙක්වත් මාකස්ට හම්බ වෙනවා. කොහොම නමුත් මේලාදී මාකස් කයිල් රීස් ගාව තියෙන කැඩිච්ච රේඩියෝ එකක් නැවත යථා තත්ත්වයට පත් කරනවා. ටික වෙලාවක් යනවත් එක්කම ජෝන් කෝනේ වූ පණිවිඩයක් මේ රේඩියෝ එක හරහා මෙයාට ලැබෙනවා. ජෝන් මේ පණිවිඩය හරහා ජීවත් වෙලා ඉන්න හැම මිනිස්සෙකුටම කියන්නේ එයත් එක්ක මේ ස්කයිනෙට් යන්ත්‍රවලට විරුද්ධව යුද්ධයට එකතු වෙන්න කියලා. ඊට පස්සේ කයිල් මාකස් සහ ස්ටාර්ස් තීරණය කරනවා ජෝන් කෝනෝ හොයාගෙන පිටත් වෙලා යන්න. නමුත් මේ යන අතරතුරේදී ස්කයිනෙට් යන්ත්‍ර මේ පිටිසර ඇටැක් කරනවා. ඒ වගේම මේ ස්කයිනෙට් යන්ත්‍ර කයිල් සහ ස්ටාර්ස්ව මිනිස් සිරකරුවන් විදිහට ස්කයිනෙට් කඳවුරකට අරගෙන යනවා. මේ අතරතුරදී ස්කයිනෙට් යන්ත්‍ර මාකස්වත් අල්ලගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේත් එක්කම ජෝන් කෝනගේ ගුවන් ප්‍රහාර කණ්ඩායමක් ඇවිල්ලා මේ ස්කයිනෙට් රොබෝරුන්ට ඇටැක් කරනවා. මේ නිසා මාකස්ට එයාගේ ජීවිතේ බේරගන්න අවස්ථාවක් හම්බ වෙනවා. නමුත් ස්කයිනෙට් යන්ත්‍රවල ප්‍රහාර හින්දා ජෝන්ගේ ගුවන් හමුදාවන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. නමුත් මේ ජෝන්ගේ කණ්ඩායමේ විලියම්ස් කියලා ගෑනු කෙනෙක්ව මාකස්ට බේරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ විලියම් මාකස් එක්ක ජෝන්ගේ කඳුරට පිටත් වෙලා යන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ යන අතරතුරේදී චුම්බක බෝම්බයකින් මාකස්ට තුවාල වෙනවා. නමුත් විලියම්ස්ට පුළුවන් වෙනවා තුවාල ලැබපු මාකස්ව ජෝන්ගේ කඳවුරට අරගෙන යන්න. මේ කඳවුරේ පිරිස මාකස්ට ප්‍රතිකාර කරන්න උත්සාහ කරන අතරතුරේදී මේ පිරිස දැනගන්නවා මාක් කියන්නේ සයිබර්නෙටික් එන්ඩොස්කෝපිට එනයක් කියලා. සරලව මාකස් කියන්නේ මැෂින් එක. නමුත් මිනිස් හෘදයක් වද්ද කරලා තමයි මේ මාකස් කියන සයිබර් මැෂින් එක නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් මාකස් පිළිගන්න කැමති නෑ යා මැෂින් එකක් කියලා. මේලද ජෝන් සහ කේට්ගේ අදහස නම් වෙන්නේ ඕන්න මරලා දාන්න අර ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය තමයි මාකස් වෙලා තියෙන්නේ කියන එක. ඒක හින්දා ජෝන් විලියම්ස්ට මේ මාකස් කියන සයිබර් මැෂින් එක විනාශ කරලා දාන්න කියලා මෙතනින් පිටත් වෙලා යනවා. නමුත් එක වතාවකදී මාකස් විලියම්ස්ට උදව් කරන්නේ. ඒකට හිලව් වශයෙන් විලියම්ස් උදව් කරනවා මාකස්ට මෙතනින් පැන ගන්න. මාකස් මේ විදිහට පැන ගන්න අතරතුරේදී ජෝන් ඇතුළු කණ්ඩායම උත්සාහ කරන්නේ මේ මාකස් කියන සයිබර්නෙටික් යන්ත්‍රය විනාශ කරලා දාන්න. ජෝන් චොපර් එකකින් ගිහිල්ලා මාකස් ලුහුබඳින අතරතුරේදී ස්කයිනෙට්ගේ හයිඩ්‍රොබොට් කියලා යන්ත්‍ර වගේක් ජෝන් මේ යන චොපර් එකට පහර දෙන්න පටන් ගන්නවා. මෙතනදී මාකස් තමයි ජෝන්ව බේරගන්නේ. කොහොම නමුත් මේලාදී ජෝන් සහ මාකස් එකඟතාවයකට එනවා. ඒ එකඟතාවය තමයි ජෝන් මෙතනින් මාකස්ට බේරලා යන්න ඉඩ දෙන එකට හිලව් වශයෙන් මාකස් ජෝන්ට උදව් කරන්න ඕනේ. ස්කයිනෙට් කඳවුරේ ඉන්න කයිල් රීස් සහ අනික් සිරකරුවන්ව මුදවා ගන්න. මේ එකඟතාවය මත ජෝන් මාකස්ට මෙතනින් පැන ගන්න ඉඩ දෙනවා. නමුත් මේලාදී ජෝන්ට යාගේ ඉහළ නිලධාරිය වෙන ජෙනරල් ඇෂ්ඩවුන්ගෙන් අනක් ලැබෙනවා. සැන් ෆ්‍රැන්සිස්කෝයේ තියෙන ස්කයිනෙට් කඳවුරට මේ පිරිස සැලසුම් කරපු විදිහටම ප්‍රහාරය දියත් කරන්න සූදානම් වෙන්න කියලා. නමුත් මේලාද ජෝන් ඇෂ්ඩවුන්ට කියන්නේ ස්කයිනෙට් කඳවුරේ ඉන්න සිරකරුවන්ව බේරගන්න සැලැස්මක් සකස් කරගන්න අවශ්‍ය හින්දා මේ ප්‍රහාරය පමා කරන්න කියලා. නමුත් ඇෂ්ඩවුන් මේකට කැමති වෙන්නේ නැහැ. ඇෂ්ඩවුන් මේ මෙහෙයුමෙන් ජෝන්ව ඉවත් කරනවා. නමුත් මේ යුද්ධයට සහභාගීලා ඉන්න මිනිස් සොල්දාදුවන් තීරණය කරනවා ජෝන්ගේ පැත්තේ හිටගන්න. ඊට පස්සේ මාකස් පෙන්නනවා මාකස් සැන් ෆ්‍රැන්සිස්කෝහි තියෙන ස්කයිනෙට් කඳවුරට ඇතුළු වෙනවා. ඊට පස්සේ මාකස් මේ කඳවුර ඇතුළේ තියෙන කම්පියුටර්ස් හරහා ස්කයිනෙට් පද්ධතියට ඇතුළු වෙලා කයිල් රීස් ඉන්න තැන හොයා ගන්නවා. ඒ වගේම මාකස් ඒ තැන හරියටම ජෝන්ගේ අතේ තියෙන ඩිවයිස් එකට යවනවා. ඊට පස්සේ ජෝන් මේ කඳවුරේ ආරක්ෂක පද්ධතිය අක්‍රිය කරලා කයිල් රීස් ඇතුළු සිරකරුවන් පිරිසව එළියට ගන්නවා. මේ අතරතුරදී සබ්මැරින් එක ඇතුලේ ඉන්න ජෙනරල් ලාෂ්ඩවුන් ඇතුළු පිරිස උත්සාහ කරන්නේ මේ අය හොයාගත්ත අර විශේෂ සංඥාව භාවිතා කරලා ස්කයිනෙට් මැෂින් අක්‍රිය කරලා දාන්න. නමුත් මේ පිරිස නොහිතපු විදිහට මේ සංඥාව හින්දා ස්කයිනෙට් යානයක් මේ අය හොයාගෙන ඇවිල්ලා මේ සබ්මැරින් එකට පැහැරක් එල්ල කළ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඊට පස්සේ මාකස්ව පෙන්නනවා මේ ස්කයිනෙට් කඳවුරේ තියෙන මැෂින් මාකස්ට සිද්ධ වුණ හානි රිපෙයාර් කරලා මාකස් යථා තත්ත්වයට පත් කරලා මේ ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය මාකස්ට පැහැදිලි කරලා දෙන්නේ ජෝන් ඇතුළු මේ ස්කයිනෙට්ට විරුද්ධව මේ යුද්ධය මෙහෙවන මිනිසෙන්ව මේ කඳවුරට ගෙන්න ගන්නම තමා මාකස්ව නිර්මාණය කරේ කියලා. මේත් එක්කම ජෝන්ව පෙන්නනවා මේ කඳවුරේ ඉන්න T800 වර්ගයේ නවීන තර්මයිනේටර් කෙනෙක් මේ වෙලාවේ ජෝන්ට ඇටැක් කරනවා. ඒක හින්දා ජෝන් මේ යුද්ධයට සහභාගීලා ඉන්න සොල්දාදුවන්ට පණිවිඩයක් යවනවා මේ ස්කයිනෙට් කඳවුරට ගුවන් සහාය ලබා දෙන්න කියලා. ඊට පස්සේ මාකස් පෙන්නනවා මාකස් මේ වෙලාවේදී ස්කයිනෙට් විසින් එයාව පාලනය කරන්න සවි කරලා තියෙන CPU එක විනාශ කරලා දාලා ජෝන්ට උදව් කරන්න පිටත් වෙලා යනවා. ඊට පස්සේ ජෝන් සහ මාකස්ට පුළුවන් වෙනවා මේ තර්මයිනේටර්ට පහර දීලා බරපතල හානි සිද්ධ කරන්න. නමුත් මේ සරණ අතරතුරේදී මේ තර්මයිනේටර් යකඩ බාර් එකක් අරගෙන ජෝන්ට පහර දෙනවා. මේ පහර දීමත් එක්ක මේ යකඩ බාර් එක ජෝන්ගේ ඇඟ හරහා පසාරු කරගෙන යනවා. නමුත් මාකස්ට පුළුවන් වෙනවා මේ තර්මයිනේටර් විනාශ කරලා දාන්න. මේත් එක්කම ජෝන්ගේ ගුවන් සහායක කණ්ඩායම මෙතනට එනවා. ජෝන්ට සහ මාකස්ට
පොප්ස්ට පුළුවන් වෙනවා මේ ස්කයිනෙට් කඳවුර විනාශ කරලා දාලා මේ කඳවුරේ හිටපු සිරකරුණුත් අරගෙන මෙතනින් පැනගන්න. නමුත් මේ වෙනකොට ජෝන්ට බරපතල තුවාලයි. මේ පිරිස එයාලයි කඳවුරට ගියාට පස්සේ ජෝන්ගේ වයිෆ් කේට් උත්සාහ කරනවා ජෝන්ට ප්‍රතිකාර කරන්න. නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මොකද අර තර්මයිනේටර් එක ප්‍රහාරයේ හින්දා ජෝන්ගේ හදවතට හානි වෙලා තියෙන කියලා කේට්ට තේරෙනවා. ජෝන්ගේ ජීවිතේ බේරගන්න ජෝන්ට හදවත් සැත්කමක් කරන්න සිද්ධ වෙනවා. මාකස් බේලා ඉදිරිපත් වෙනවා එයාගේ හදවත ජෝන්ට පරිත්‍යාග කරන්න. මොකද මාකස් කියන්නේ සයිබර්නෙටික් තර්මයිනේටර් කෙනෙක් උනත් මාකස්ව නිර්මාණය කරලා තියෙන්නේ මිනිස් හදවතක් බද්ධ කරලා. කොහොම නමුත් මාකස්ගේ මේ පරිත්‍යාගයේ හින්දා කේට්ට පුළුවන් වෙනවා ජෝන්ගේ ජීවිතේ බේරගන්න. යුද්ධය තවමත් ඉවර නැති වුණත් සෑන් ෆ්‍රැන්සිස්කෝයේ තිබ්බ ස්කයිනෙට් කඳවුර විනාශ කරලා දැමීමේ මෙයාලගේ ජයග්‍රහණයත් එක්ක මේ මූවි එකේ ස්ටෝරි එක ඉවර වෙනවා. 2015 රිලීස් වුණ තර්මයිනේටර් පස්සේ මූවි එකේ ස්ටෝරි එක පටන් ගන්න 2029 දී ස්කයිනෙට් කියන අර කෘත්‍රිම බුද්ධි පද්ධතිය සහ මිනිස්සු අතර සිද්ධ වෙන යුද්ධයේදී මිනිස් සොල්දාදුවන්ගේ මෙහෙවන නායක ජෝන් කෝන ස්කයිනෙට් විරුද්ධ අවසන් සටන දියත් කරනවා. ජෝන් ඇතුළු මේ මිනිස් සොල්දාදුවන් මේ යුද්ධය දිනන්න ඕන මෙන්න තියෙද්දි අර ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධිය T800 වර්ගයේ තර්මයිනේටර් කෙනෙක් කාලයන්ත්‍රය හරහා 2029 ඉඳලා 1984ට යවනවා. ජෝන්ගේ මව සාරා කෝනව මරලා දාන්න. ඒකට හේතුව තමයි ස්කයිනෙට් බලාපොරොත්තු වෙනවා සාරා කෝනව මරලා දාලා ජෝන් ඉපදෙන එක වළක්වන්න. කොහොම නමුත් මේ අතරතුරේදී මේ ජෝන් ඇතුළු මිනිස් සොල්දාදුවන්ට පුළුවන් වෙනවා මේ ස්කයිනෙට් කඳවුරට පහර දීලා කඳවුරේ තියෙන කාලයන්ත්‍රය තමන්ගේ යටතට ගන්න. මෙතනදී ජෝන්ගේ දකුණු අත වෙන කදිරි ස්වච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. 1984ට ගිහිල්ලා අර තර්මයිනේටර්ගෙන් ජෝන්ගේ අම්මා සාරා කෝනව ආරක්ෂා කරන්න. ඊට පස්සේ රීස්යාගේ ඇඳුම් ඉවත් කරලා මේ කාලයන්ත්‍රය හරහා 1984ට ගමන් කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ ගමන් කරන අතරතුරේදී රීස් දකිනවා තර්මයිනේටර් කෙනෙක් ඇවිල්ලා ජෝන්ව අල්ල ගන්නවා. රීස් මේක දකින්නවත් එක්ක මේ කාල රේඛාවේ වෙනසක් ඇති වෙලා රීස්ටයාගේ ළමා කාලේ මතකයන් අතරින් තමා 1984ට ගමන් කරන්න සිද්ධ වෙන්නේ. මේ වෙලාවදී අර 1984 මූවි එකේ සිද්ධ වුණු විදිහටම මේ ටර්මයිනේටර් ගිහිලා තරුණ ළමයි 3 දෙනෙකුට පහර දීලා එයාගේ ඇඳුම් ගන්න තමයි උත්සාහ කරන්නේ. මොකද මේ ටර්මයිනේටර් ටයිම් ට්‍රැවල් කරපු හින්දා දැන් මේ ටර්මයිනේටර් ඉන්නේ නිර්වත්ව. නමුත් මේත් එක්කම තවත් T800 වර්ගයේ ටර්මයිනේටර් කෙනෙක් ඇවිල්ලා මේ ටයිම් ට්‍රැවල් කරපු ටර්මයිනේටර්ට පහර දෙනවා. මේ ෆයිට් එක යන අතරතුරේදී වෙනත්ම පැත්තකින් ස්නයිපර් කෙනෙක් මේ ටයිම් ට්‍රැවල් කරපු ටර්මයිනේටර් ස්නයිපර් ප්‍රහාරයක් කරලා විනාශ කරලා දානවා. මේ වෙලාවේදී මේ ඉන්න අනික් තර්මයිනේටර් ඒ ස්නයිපර්ට තම්ස් අප් එකක් දෙනවා. මේ තර්මයිනේටර් විනාශ කරලා දාපු එකට. ඊට පස්සේ කාලේ හරහා ආපු රීස්ව පෙන්නනවා. රීස්ව මේ වෙලාවේදී පොලිස් නිලධාරියෙක් අල්ලගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් රීස් මේ පොලිස් නිලධාරියෙක් පිස්ටල් එක අරගෙන මේ කෙනාව බය කරලා තර්මයිනේටර් පළවෙනි මූවි එකේ සිද්ධ වුණ විදිහටම රීස් මේ කෙනාගෙන් එයා ඉන්න කාලය සහ දිනය අහගන්නවා. නමුත් තර්මයිනේටර් පළවෙනි මූවි එකේ නම් රීස් මේ විදිහට ප්‍රශ්න කරන්නේ ඇත්තම පොලිස් නිලධාරියෙක්ගෙන්. නමුත් මේ වතාවදී නම් මේ තැන ඉන්න තර්මයිනේටර් කෙනෙක් ඒ කියන්නේ රීස් ටයිම් ට්‍රැවල් කරපු වෙලාවේදී කාල රේඛාවේ වෙනසක් සිද්ධ වෙලා මේ වෙනකොට කාල රේඛාවන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. මේ තර්මයිනේටර් රීස්ව මරලා දාන්න උත්සාහ කරත් රීස්ට පුළුවන් වෙනවා shopping mall එකකට පැනගන්න. ඊට පස්සේ රීස් එයාට අවශ්‍ය ඇඳුනුත් අරගෙන මෙතනින් පැනගන්න උත්සාහ කරන අතරතුරේදී අර තර්මයිනේටර් රීස්ට පහර දෙනවා. නමුත් මේ වෙලාවේ සාරා කෝන මේ විදිහට මෙතෙන් ඇම්බියුලන්ස් එකකින් ඇවිල්ලා රීස්වත් අරගෙන මෙතනින් පැන ගන්නවා. මේ යන අතරතුරේදී රීස් දකිනවා සාරාට අමතරව මේ තැන T800 වර්ගයේ තර්මයිනේටර් කෙනෙක් ඉන්නවා කියලා. මේ තර්මයිනේටර්ගේ නම තමයි පොප්ස්. පොප්ස් දකින්නවත් එක්කම රීස් මෙතන තියෙන ගන් එකක් අරගෙන පොප්ස්ට වෙඩි තියන්න උත්සාහ කරනවා. නමුත් සාරා මේ වෙලාවේදී රීස්ව නවත්වනවා. සාරා රීස්ට පැහැදිලි කරලා දෙනවා එයාගේ දෙමව්පියන් මිය ගියාට පස්සේ අවුරුදු 9 ඉඳලා පොප්ස් තමයි ආව බලාගත්තේ වගේම ආරක්ෂා කරේ කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී තර්මයිනේටර් ඇවිල්ලා මේ පිටිසට ඇටැක් කරනවා. නමුත් සාරාට රීස්ට තමයි මේ පොප්ස්ට පුළුවන් වෙනවා මේ තර්මයිනේටර් පහර දීලා එයාලගේ ස්ථානෙට පැනගන්න. නමුත් මේ තර්මයිනේටර් මේ පිටිසව හඹාගෙන මේ තැනට එනවා. නමුත් සාරාට සහ පොප්ස්ට පුළුවන් වෙනවා මෙතන තියෙන විශේෂිත අම්ලයක් භාවිතා කරලා මේ තර්මයිනේටර් විනාශ කරලා දාන්න. ඊට පස්සේ සාරා සහ පොප් රීස් එක්කගෙන යනවා එයාලා නිර්මාණය කරපු කාලයන්ත්‍රයක් ගාවට. දැන් සාරා උත්සාහ කරන්නේ රීස් එක 1994ට ගිහිල්ලා ජජ්මන්ට් ඩේ එක නවත්තලා ස්කයිනෙට්ව පරාජය කරන්න. මොකද සාරා හිතාගෙන ඉන්නේ 1997 දී තමයි ජජ්මන්ට් ඩේ එක සිද්ධ වෙන්නේ කියලා. නමුත් මේනකොට ටයිම්ලයින් දෙකක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ පිටිසේ ඉන්නේ කලින් ටයිම්ලයින් එක නෙමෙයි වෙනත්ම ටයිම්ලයින් එක. රීස් මේ වෙලාවේදී කියන්නේ ස්කයිනෙට් නවත්තන්න ඕන නම් 2017 ඔක්තෝබර් මාසයට තමයි ගමන් කරන්න ඕනේ කියලා. මොකද රීස් 2029 ඉඳලා ටයිම් ට්‍රැවල් කරද්දී එයාගේ පොඩි කාලේ මතකයන් හරහා ගමන් කරා. ඒ වෙලාවේදී රීස් දැනගත්තා ස්කයිනෙට් තමයි ජෙනසිස් කියන්නේ කියලා. ඒ වගේම ජෙනසිස් 2017 ඔක්තෝබර් මාසයේදී තමයි ජජ්මන්ට් ඩේ එක සිද්ධ කරන්න කියලා. නමුත් මේ රීස් කියන දේ සාරා සහ පොප්ස් මුලින්ම පිළිගන්නේ නැහැ. නමුත් රීස් දිගින් දිගටම කියන හින්දා අවසානයේ සාරා සහ පොප්ස් තේරුම් ගන්නවා ස්කයිනෙට් නවත්තන්න 2017 තමයි ටයිම් ට්‍රැවල් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ පිරිස තීරණය කරනවා 2014 ටයිම් ට්‍රැවල් කරන්න. නමුත් මෙතනදී පොප්ස්ට මේ ආයත් එක ටයිම් ට්‍රැවල් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ටර්මයිනේටර්ත් එක්ක තියදුන ෆයිට් එකේදී පොප්ස්ගේ එක හතකට හානි සිද්ධ වෙලා. ඒක හින්දා සාරා පොප්ස්ට සමුදීලා
රීස් එක 2014 ටයිම් ට්‍රැවල් කරනවා. මේ දෙන්න 2017 අධිවේගී මාර්ගයකට තමයි ටයිම් ට්‍රැවල් කරලා වැටෙන්නේ. මේ වෙලාවේදී මේ මාර්ගයේ යන වාහනයකට මේ දෙන්න ඇක්සිඩන්ට් වෙනවා. මේ ඇක්සිඩන්ට් එකෙන් මේ දෙන්නට ලොකු හානියක් නැති වුණත් පොලිසිය ඇවිල්ලා මේ දෙන්නව අල්ල ගන්නවා. ඊට පස්සේ පොලිසිය මේ දෙන්නව රෝහල්ගත කරනවා. අර ඇක්සිඩන්ට් එකෙන් වුණ තුවාල වලට ප්‍රතිකාර කරන්න. කොහොම නමුත් මේ දෙන්නට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හරහා මේ දෙන්න දැනගන්නවා ජෙනසිස් කියන්නේ මේ කාලේ වෙනකොට හැම කෙනෙක්ම පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එකක් කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී පොලිසිය ඇවිල්ලා මේ දෙන්නගෙන් ප්‍රශ්න කරනවා. ඒකට හේතුව තමයි පොලිසියට හොයාගන්න බැරි වෙලා තියෙනවා මේ දෙන්නයි කිසිම අනන්‍යතාවයක්. නමුත් මේ ප්‍රශ්න කිරීම වලින් පොලිසියට කිසිම දෙයක් දැනගන්න බැරි වෙන හින්දා පොලිස් නිලධාරීන් දෙන්නගේ භාරය තමයි මේ දෙන්නා මේ හොස්පිටල් එකේ තියන්නේ. කොහොම නමුත් මේ වෙලාවේදී රීස්ගේ සහ සාරගේ පුතා වන ජෝන් ඇවිල්ලා මේ පොලිස් නිලධාරීන් දෙන්නට පහර දීලා සාරසා රීස්වත් අරගෙන මේ හොස්පිටල් එකෙන් පැන ගන්නවා. නමුත් මේ යන අතරතුරේදී පොප්ස් එකපාරම ඇවිල්ලා ෂොට් ගන්න එකකින් මේ ජෝන්ට වෙඩි තියෙනවා. නමුත් මේ වෙඩි පාරින් ජෝන්ට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ලද රීස් සහ සාරා දැනගන්නවා ජෝන් කියන්නේ වැඩි දියුණු කරන ලද ටර්මිනේටර් කෙනෙක් කියලා. රීස්ට මේ ලද තේරෙනවා එයා 2029 ඉඳලා ටයිම් ට්‍රැවල් කරද්දී ටර්මිනේටර් කෙනෙක් ඇවිල්ලා ජෝන් අල්ලගත්තානේ. ඒ ටර්මිනේටර් තමයි ජෝන්ව මේ විදිහට සයිබර් කෙනෙක් බවට පත් කරලා තියෙන්නේ කියලා. ජෝන් මේ ලද පැහැදිලි කරලා දෙනවා මේ අයට ස්කයිනෙට් තමයි ජෝන් මේ විදිහට අල්ලගත්තේ කියලා. ඒ වගේම ස්කයිනෙට් එයාගේ නැනෝ යන්ත්‍ර වලින් ජෝන්ට ආසාදනය කරලා තමයි මේ විදිහට ටර්මිනේටර් කෙනෙක් බවට පත් කරලා තියෙන්නේ. ඊට පස්සේ ජෝන් අර කාලයන්ත්‍රය හරහා 2029 ඉඳලා 2014 ඇවිල්ලා තියෙනවා. අර සයිබර්ඩයින් පද්ධති හරහා ජෙනසිස්ව සංවර්ධනය කරන්න. මොකද ජෝන් මේනකොට සහාය දක්වන්නේ ස්කයිනෙට්ට. කොහොම නමුත් මේ රට ජෝන් සහ පොප්ස් එක ෆයිට් එකක් සිද්ධ වෙනවා. මේ ෆයිට් එක අතරතුරේදී මේ රෝහලේ තියෙන ස්කෑනර් යන්ත්‍රයක තියෙන චුම්බක ක්ෂේත්‍රයකට නැනෝ ටර්මිනේටර් කෙනෙක් වෙන ජෝන් ඇදිලා යනවා. මේක අවස්ථාවක් කරගෙන සාරා රීස් සහ පොප්ස් මෙතනින් පැන ගන්නවා. ජෙනසිස් අර ජජ්මන්ට් ඩේ එක එහෙම නැත්නම් ලෝක ව්‍යාප්ත ප්‍රහාරය සිද්ධ කරන්න තව එක දවසක් ඉතුරුලා තියෙන්නේ. සාරා රීස් සහ පොප්ස් යාලගේ රහසිගත ස්ථානයකට ගිහිල්ලා ආයුධ සූදානම් කරගෙන ජෙනසිස්ට විරුද්ධව අවසාන සරණ ක්‍රියාත්මක කරන්න තමයි සූදානම් වෙන්නේ. නමුත් මේ වෙලාවේ නැනෝ ටර්මිනේටර් කෙනෙක් වෙන ජෝන් මෙතනට ඇවිල්ලා මේ පිටිසට ඇටැක් කරන්න පටන් ගන්නවා. නමුත් සාරාට පොප්ස් සහ රීස්ට පුළුවන් වෙනවා ජෝන්ට පහර දීලා මේ තැන තියෙන බස් එකකින් මෙතනින් පැන ගන්න. නමුත් මේ පිටිස පැන ගන්න අතරතුරේදී මේ පිරිසව හඹාගෙන ඉන්න ජෝන් සහ මේ අය අතර නැවත ෆයිට් එකක් සිද්ධ වෙනවා. මේ ෆයිට් එක අතරතුරේදී මේ පිරිස ගමන් කරන බස් එක ඇක්සිඩන්ට් වෙලා පාලමකින් පල්ලෙහාට වැටෙන්න තමයි යන්නේ. නමුත් පොප්ස්ට පුළුවන් වෙනවා සාරා සහ රීස්ව මෙතනින් බේරගන්න. නමුත් මේ වෙලාවේ පොලිසිය ඇවිල්ලා මේ තුන් දෙනාව අත්අඩංගුවට ගන්නවා. පොලිස් ස්ටේෂන් එකට අරන් ගිහිල්ලා මේ අය රඳවගෙන ප්‍රශ්න කරන අතරතුරේදී ජෝන් ඇවිල්ලා මේ පොලිස් ස්ටේෂන් එකට ඇටැක් කරනවා. මොකද ජෝන් උත්සාහ කරන්නේ සාරා සහ රීස්ව මරලා දාන්න. නමුත් සාරාට රීස්ට තා පොප්ස්ට මේ තැන තියෙන චොපර් එකක් අරගෙන මෙතනින් පැන ගන්න පුළුවන් වෙනවා. මේ පිරිස පැනගන්න අතරතුරේදී තවත් චොපර් එකක් අරගෙන ජෝන් මේ පිරිසව ලූ බැඳලා පොප්ස්ට පුළුවන් වෙනවා ජෝන් එක්ක මේ චොපර් එක විනාශ කරලා දාන්න. මේ අතරතුරේදී සාරා සහ රීස් අර ජෙනසිස්ව සංවර්ධනය කරන සයිබර්ඩයින් සංකීර්ණයට ඇතුළු වෙනවා. නමුත් මේ වෙලාවේදී නැනෝ ටර්මිනේටර් කෙනෙක් වෙන ජෝන් අර ගුවන් අනතුරෙන් බේරිලා මේ තැනට ඇවිල්ලා සාරාට සහ රීස්ට ඇටැක් කරන්න උත්සාහ කරනවා. නමුත් මේත් එක්කම පොප්ස් ඇවිල්ලා ජෝන්ට පහර දීලා සාරා සහ රීස් එක්ක මේ සයිබර්ඩයින් සංකීර්ණයට ඇතුළු වෙනවා ජෙනසිස්ව නවත්වන්න. ඊට පස්සේ මේ පිරිස මේ සයිබර්ඩයින් සංකීර්ණේ බෝම්බ අටවලා විනාශ කරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ ලද ජෝන් ඇවිල්ලා සාරාව අල්ල ගන්නවා. ඒකින්ද මේ පිරිසට මේ බෝම්බ පුපුරවා හරින අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ ලද ජෝන් සහ පොප්ස් අතර ෆයිට් එකක් සිද්ධ වෙනවා. මේ ෆයිට් එකට අවසානයේ සාරා සහ රීසුත් එකතු වෙනවා. කොහොම නමුත් මේ ලද පොප්ස් මේ ජෝන්ව මේ තැන තියෙන කාලයන්ත්‍රයේ චුම්බක ක්ෂේත්‍රයකට කොටු කරලා විනාශ කරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. මේ අතරතුරදී රීස් සාරවත් අරගෙන මේ සයිබර්ඩයින් සංකීර්ණයෙන් එළියට පැන ගන්නවා. ඊට පස්සේ පොප්ස් සහ ජෝන්ව පෙන්නනවා ජෝන් මේ කාලයන්ත්‍රයේ තියෙන චුම්බක ක්ෂේත්‍රයෙන් විනාශ වෙලා යනවත් එක්කම පොප්ස්වත් විනාශ වෙන්න පටන් ගන්නවා. නමුත් මේ ලද පොප්ස්ගේ වාසනාවට මේ කාලයන්ත්‍රයේ තියෙන චුම්බක ක්ෂේත්‍රයෙන් එළියට පොප්ස් විසි වෙලා ටර්මිනේටර්ස්ලා නිර්මාණය කරන්න යොදා ගන්න විශේෂ ද්‍රවයක් තියෙන බඳුනකට පොප්ස් වැටෙනවා. කොහොම නමුත් මේ වෙලාවදිම මේ පිරිස මේ සයිබර්ඩයින් සංකීර්ණයේ හයි කරපු බෝම්බ පුපුරලා යනවා. මේත් එක්ක මේ සයිබර්ඩයින් සංකීර්ණය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒ නිසා ජෙනසිස්ට එහෙම නැත්නම් ස්කයිනෙට් කියන කෘත්‍රිම බුද්ධියට මාර්ගගත වෙන්න අවස්ථාවක් නැති වෙලා ජජ්මන්ට් ඩේ එක නවතිනවා. ඊට පස්සේ රීස් සහ සාරාව පෙන්නනවා. සාරා මේ වෙලාවේදී ගොඩක් දුකින් ඉන්නේ පොප්ස් ගැන. නමුත් මේත් එක්කම පොප්ස් මේ දෙන්නා ඉන්න තැනට එනවා. ඒකට හේතුව තමයි පොප්ස් අර චුම්බක ක්ෂේත්‍රයෙන් එළියට විසි වුණාට පස්සේ පොප්ස් වැටුණ අර ටර්මිනේටර් නිර්මාණය කරන විශේෂ ද්‍රවයකනේ. ඒ විශේෂ ද්‍රවයේ හින්දා පොප්ස්ට කලින් උන හානි ඔක්කොම රිපෙයාර් වෙලා ඊට පස්සේ දින කිහිපයකට පස්සේ වෙන සිද්ධියක් පෙන්නනවා. ජෝන් සාරා සහ රීස් පිටත් වෙලා යනවා.
2017 ඉන්න ළමා කයිලරීස්ව හම්බ වෙන්න මේලාදි 2029 ඉඳලා ආපු තරුණ කයිලරීස් කිල්ලයාගේ කුඩා කාලයට කියන්නේ ස්කයිනෙට් කියන්නේ ජෙනසිස් කියලා මතක තියාගන්න කියන එක. කොහොම නමුත් මෙතනදී සාරා රීස්ට සමුදීලා පොප්ස් එක පිටත් වෙලා යනවත් එක්ක මූවි එකේ ස්ටෝරි එක ඉවර වෙනවා. ටර්මිනේටර් පස්සේනේ මූවි එකේ ස්ටෝරි එක පටන් ගද්දිම පෙන්නන්නේ 1998 දී ගෝතමාලා වෙන සිද්ධියක්. මේ වෙලාවේ සාරා කෝනයාගේ පුතා ජෝන් කෝනත් එක්ක බීච් එකේ නිදහසේ කාලය ගත කරමින් තමයි ඉන්නේ. නමුත් මේ වෙලාවේ T800 වර්ගයේ ටර්මිනේටර් කෙනෙක් ඇවිල්ලා ජෝන්ට වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ පෙන්නනවා අවුරුදු 22කට පස්සේ 2020 දී මෙක්සිකෝ නගරයේ වෙන සිද්ධියක්. 2042 ඉඳලා 2020ට ටයිම් ට්‍රැවල් කරලා මේ වෙලාවේදී ග්‍රේස් කියලා මිනිස් සොල්දාදුවෙක් එනවා. පොලිසිය මේ වෙලාවේදී මේ ග්‍රේස්ව අල්ලගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ග්‍රේස් පොලිසියට පහර දීලා මෙතනින් පැන ගන්නවා. ඊට පස්සේ තවත් පැත්තකින් පෙන්නනවා ඩැනී කියලා තරුණ ගෑනු ළමෙක් ඩැනී මේ වෙලාවේදී සහෝදරයාත් එක්ක එයා වැඩ කරන මෝටර රථ එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාවට පිටත් වෙලා යනවා. ඊට පස්සේ පෙන්නනවා ටයිම් ට්‍රැවල් කරලා 2020ට රියු 9 කියලා ටර්මිනේටර් කෙනෙක්ව මේ ටර්මිනේටර් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ඩැනීව මරලා දාන්න ද්‍රව ලෝහයෙන් නිර්මාණය වෙලා තියෙන මේ ටර්මිනේටර් ඩැනීගේ තාත්තගේ ස්වරූපය අරගෙන මේ කර්මාන්ත ශාලාවට ඇවිල්ලා ඩැනීව මරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේලදර ග්‍රේස් කියන අනික් ටර්මිනේටර් ඇවිල්ලා මේ රියු 9 කියන ටර්මිනේටරට පහර දීලා ඩැනී සහ ඩියෝගොත් අරගෙන වාහනයකින් මේ තැනින් පැන ගන්නවා. නමුත් අර ටර්මිනේටර් ට්‍රක් එකකින් ඇවිල්ලා මේ පිටිසට ඇටැක් කරනවා. මෙතනදී මේ ටර්මිනේටර්ගේ ප්‍රහාරයකින් ඩැනීගේ මල්ලි මිය යනවා. මේ අතරතුරදී සාරා කෝන ඇවිල්ලා මේ ටර්මිනේටර් පහර දීලා తాවකාලිකව ආක්‍රිය කරනවා. මේක අවස්ථාවක් කරගෙන ග්‍රේස් ඩැනිත් එක්ක සාරා ආපු වාහනයෙන් මෙතනින් පැන ගන්නවා. නමුත් අර රියු 9 කියන ටර්මිනේටර්ත් එක්ක සිද්ධ වුණ ෆයිට් එකේදී ග්‍රේස්ගේ අභ්‍යන්තරයට හානි සිද්ධ වෙලා ග්‍රේස්ගේ වැඩි දියුණු කරන ලද සයිමනටික් හැකියාවන් හින්දා ග්‍රේස්ට සිද්ධ වෙන ඖෂධ ලබා ගන්න. ඒක හින්දා මේ දෙන ෆාමසි එකකට ගිහිල්ලා ග්‍රේස් පිස්ටල් එකකුත් අරගෙන ගිහිල්ලා මේ අයව බය කරලා එයාට අවශ්‍ය බෙහෙතුත් අරගෙන මෙතනින් පිටත් වෙලා යන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේලාද ග්‍රේස්ට සිහිය නැති වෙනවා. සාරා මේලාද මේ තැනට ඇවිල්ලා ඩැනිසා ග්‍රේස්වත් අරගෙන යාගේ තැනට පිටත් වෙලා යනවා. ඊට පස්සේ සාරාගේ තැනදී ග්‍රේස්ට ප්‍රතිකාර කරන අතරතුරේදී මේ පිරිස එකිනෙකාව අඳුර ගන්නවා. ඒ වගේම සාරා මේලාද ග්‍රේස්ට උදව් කරන්න තීරණය කරනවා ඩැනීව ආරක්ෂා කරන්න. ඊට පස්සේ මේ පිරිස රියු 9 කියන ටර්මිනේටර්ගෙන් ආරක්ෂා වෙන්න ආරක්ෂිත තැනකට පිටත් වෙලා යනවා. මේ යන අතරතුරේදී ග්‍රේස් සාරා සහ ඩැනීට හෙළි කරනවා මේ රියු 9 කියන ටර්මිනේටර් ලීජන් කියලා කෘත්‍රිම බුද්ධියක් විසින් තමයි අනාගතේ ඉඳලා එව්වේ කියලා. ඒ වගේම ග්‍රේස් මෙතනදී කියන්නේ ස්කයිනෙට් වගේ මේ ලීජන් කියන කෘත්‍රිම බුද්ධියත් මිනිස් වර්ගයට විරුද්ධව අනාගතයේ යුද්ධයක් ආරම්භ කරනවා කියලා. සාරා මේලාද හෙළි කරන මේ අනාගතේ ඉඳලා එන ටර්මිනේටර්ස්ලා 2020ට කාලය හරහා එද්දී ඒ ටර්මිනේටර්ස්ලා එන තැන ගැන කණ්ඩායම් සහ දිනයන් හරියටම කවුරු හරි කෙනෙක් එයාගේ ෆෝන් එකට එවනවා කියලා. ඊට පස්සේ ග්‍රේස් සාරාගේ ෆෝන් එක පරීක්ෂා කරලා බලලා මේ කණ්ඩායම් කෙවලා තියෙන ටෙක්සාස් වල ප්‍රදේශයකින් කියලා හොයාගන්නවා. මේ පිටිස ඩැනීගේ මාමා ඩියෝගේ උදව් ඇතිව හොර රහසේ ඇමරිකානු දේශ සීමාව පහු කරලා ටෙක්සාස් වල පිටත් වෙලා යන්න උත්සාහ කරන අතරතුරේදී මේ පිරිස ඇමරිකානු සෙබළුන්ට අහු වෙනවා. ඇමරිකානු සෙබළුන් මේ පිරිසෝ හමුදා කඳවුරකට අරගෙන යනවා. නමුත් මේ පිරිසට මේ හමුදා කඳවුරේ වැඩි වෙලාවක් රැඳෙන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර රියු 9 කියන ටර්මිනේටර් මේ හමුදා කඳවුරට ඇටැක් කරනවා. මොකද මේ ටර්මිනේටර් උත්සාහ කරන්නේ මේ පිරිසව මරලා දාන්න. නමුත් මේ පිරිස චොපර් එකකින් මේ තැනින් පැනගෙන සාරාට අර ටර්මිනේටර්ස්ලා ඉන්න තැන ගැන කණ්ඩායම් එවපු කෙනා ඉන්න තැනට පිටත් වෙලා යනවා. මේ තැනට ගියාට පස්සේ තමයි සාරා දැනගන්නේ ස්ටෝරි එක පටන් ගද්දිම අර ජෝන්ව මරලා දාපු ටර්මිනේටර් තමයි මේ තැන ඉන්නේ කියලා. කොහොම නමුත් මේ ටර්මිනේටර් තීරණය කරනවා මේ පිරිසට උදව් කරන්න ඩැනීව ආරක්ෂා කරන්න. ඊට පස්සේ මේ T800 වර්ගයේ ටර්මිනේටර් මේ වෙනකොට යාරින්න පවුදර සමුදීලා සාරා ග්‍රේස් සහ ඩැනී එක පිටත් වෙලා යනවා රියු 9 කියන ටර්මිනේටර් විනාශ කරලා දාන්න. මේ පිරිස ගිහිල්ලා සාරාගේ යාළුවෙක් වෙන මේජර්වරේ කරහා EMP එක මිලදී ගන්නවා. නමුත් මේ වෙලාවේම රියු 9 කියන ටර්මිනේටර් ඇවිල්ලා මේ පිරිසට ඇටැක් කරනවා. මේ ඉන්න මේජර්ගේ උදව් ඇතුව මේ පිටිසට පුළුවන් වෙනවා හමුදා කඳවුරක තියෙන ෆ්ලේන් එකක් කරා මේ තැනින් පැන ගන්න. මේ යන අතරතුරේදී තමයි ග්‍රේස් ඩැනීට පැහැදිලි කරලා දෙන්නේ අනාගතයේදී අර ලීජන් කියන කෘත්‍රිම බුද්ධිය මනුෂ්‍ය වර්ගයාට විරුද්ධව ඇති කරන යුද්ධයේදී ලීජන්ට විරුද්ධව මිනිස් සොල්දාදුන්ව මෙහෙවන නායිකාව වෙන්නේ ඩැනී කියලා. මේ වෙලාවදී තමයි ඩැනීට තේරෙන්නේ මේ රියු 9 කියන ටර්මිනේටර් එයාව මරන්න උත්සාහ කරන හේතුව. කොහොම නමුත් මේ දෙකම රියු 9 කියන ටර්මිනේටර් තවත් ප්ලේන් එකකින් ඇවිල්ලා මේ පිටිස ගමන් කරන ප්ලේන් එකේ වදලා ඇක්සිඩන්ට් කරනවා. ඒක නිසා දැන් මේ ප්ලේන් එකේ කඩාගෙන වැටෙන්න තමයි යන්නේ. මේ අතරතුරදා රියු 9 කියන ටර්මිනේටර් මේ ප්ලේන් එකට ඇතුළු වෙනවා. මේ T800 කියන ටර්මිනේටර් මේ රියු 9 කියන ටර්මිනේටර් ඩැනී ළඟට කිට්ටු වෙන එක නවත්තලා මේ පිරිසට පැනගන්න අවස්ථාව හදලා දෙනවා. මේක අවස්ථාවක් කරගෙන ඩැනී සාරසා ග්‍රේස් පැරෂූට් එකක් සවි කරලා තියෙන යුදමේ වාහනයකින් මේ ප්ලේන් එකෙන් එළියට පැන ගන්නවා. ඊට පස්සේ මේ තුන් දෙනා මේ ළඟ තියෙන බලාගාරයට ඇතුළු වුණත් ග්‍රේස්ට මේ වෙනකොට නැවත ඖෂධ අවශ්‍ය වෙලා තියෙන්නේ.
මේ වෙලාවේදී T800 කියන Terminator ක්‍රේස්ට අවශ්‍ය ඖෂධات අරගෙන මේ තැනට එනවා. ඊට පස්සේ මේ බලාගාරයේ ඇතුළතදී මේ පිරිස එකතු වෙලා Ryu 9 එක ෆයිට් කරන්න පටන් ගන්නවා. මේ ෆයිට් එකේදී T800 සහ ග්‍රේස්ට බරපතල හානි සිද්ධ වෙනවා. අවසානයේ ග්‍රේස් තීරණය කරනවා මේ Ryu 9 කියන Terminator විනාශ කරලා දාන්න. එයාගේ ශරීරයේ අභ්‍යන්තරයේ සවිකලා තියෙන බලශක්ති ප්‍රභවය ගලවලා ඩැනීට දෙන්න. ඊට පස්සේ ඩැනී මේ Ryu 9 එක ෆයිට් කරලා Ryu 9ට මේ බලශක්ති ප්‍රභවයෙන් පහර දෙනවා. මේ අතරතුරදී බරපතල හානි සිද්ධ වෙලා ඉන්න T800 මේ Ryu 9 කියන Terminatorවත් ඇදගෙන මේ බලාගාරේ තියෙන ගැඹුරු ප්‍රපාතයකට බහිනවා. ග්‍රේස්ගේ බලශක්ති ප්‍රභවයෙන් ඩැනී කරපු පහර දීම හින්දා මේ Ryu 9 කියන Terminator විනාශ වෙලා යනවා වගේම මේ Terminator අල්ලගෙන ඉන්න T800 Terminatorත් විනාශ වෙලා යනවා. ඊට පස්සේ ග්‍රේස්ව පෙන්නනවා. ග්‍රේස්යාගේ බලශක්ති ප්‍රභවය ඩැනීට ගලවලා දුන්නානේ. ඒකින්ද මේනකට ග්‍රේස් මිය ගිහිල්ලා ඊට පස්සේ පෙන්වනවා දින කිහිපයකට පස්සේ වෙන සිද්ධියක්. 2042 ඉඳලා ටයිම් ට්‍රැවල් කරලා ආපු ග්‍රේස් මිය ගියත් 2020 දී තවමත් පුංචි ග්‍රේස් ජීවත් වෙනවා. ඩැනී මේ වෙලාවේ හිතා ගන්න ඊළඟ වතාවේදී නම් ග්‍රේස් දෙයා වෙනුවෙන් මැරෙන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඩැනී සහ සාරා මෙතනින් පිටත් වෙලා යනවත් එක්කම මේ මූවි එකේ ස්ටෝරි එක ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හමු වෙනකන් ගිහින් එන්නම්. Thanks for your watching and respect.